හැමෝටම සුබ දවසක්. අන්තර්ජාලය හරහා සාර්ථක මුදල් උපයන්න පුළුවන් තවත් අලුත් වීඩියෝයක් ඔය කට්ටියට අරගෙන ආවා. ඉතින් මම අද ඔයාලට කතා කරන්නේ Binance application එක සම්බන්ධව. මෙන්න මේ Binance හරහා USDT 100ක බෝනස් එකක් ලබා ගන්න කොහොමද කියලා තමයි මම අද ඔයාලට මේ වීඩියෝ එකේදී සඳහන් කරන්නේ. හරි, ඉතින් ඔයාලට පුළුවන් අපේ වීඩියෝත් එක දිගටම ගොඩලා ඉන්න. එතකොට ඔයාලට දැනගන්න පුළුවන් කොහොමද මෙන්න මේ Binance application එක හරහා සාර්ථකව මේ විදිහට $100ක බෝනස් එකක් ලබා ගන්න කියලා. හරි, ඉතින් සම්පූර්ණ විස්තරය කතා කරමු. channel එකට තාමත් අලුත් කෙනෙක් නම් subscribe කරන්න අමතක කරන්න එපා. notification bell එක click කරලා alert එකේ ඉන්න. එතකොට මම දාන මේ වගේ videos notification වලින් ගෙන්න ගන්න හැකියාව තියෙනවා. හරි, ඉතින් එහෙනම් වැඩි කතා නැතුව බලමු අද application එකෙන් කොහොමද මේ විදිහට $100ක බෝනස් එකක් ලබා ගන්න කියලා. හරි, ඉතින් මං ඉන්නේ Binance application එක open කරගෙන මෙන්න මේ විදිහට. මෙන්න මේ Binance හරහා ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට message එකක් ඇවිල්ලා තියෙනවා. New users bonus worth up to 100 USD කියලා. ඉතින් USD 100ක බෝනස් එකක් ඔයාලට ලබා ගන්න පුළුවන්. ඉතින් මේකෙදි ඔයාලට කරන්න තියෙන්නේ, ඉතින් ඔයාලට මේක කරන්න පුළුවන් වෙන්නේ අලුත් users ලට විතරයි. ඒ කියන්නේ Binance account එකක් නැති හෝ තියෙන කෙනෙක්ට තවත් account එකක් හදලා හෝ අන්න ඒ විදිහට අලුතෙන් හදන account එකකට තමයි මෙන්න මේ විදිහට 100 USD ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. හරි, ඉතින් මේ වීඩියෝදී මම පැහැදිලි කරනවා අලුත් users ලට කොහොමද අලුතෙන් Binance account එකක් create කරගන්නේ කියලා. ඉතින් මේ විදිහට Binance account එකක් create කරගත්තොත් මෙන්න මේ USD 100ක බෝනස් එක ඔයාලට ලබා ගන්න හැකියාව තියෙනවා. හරි, ඉතින් ඔයාලට account එකක් create කරන්න මුලින්ම මම අපේ මේ වීඩියෝ එකේ දාලා තියෙනවා පහල කමෙන්ට් සෙක්ෂන් එකේ link එකක්. අන්නේ link එක click කරොත් එහෙම ඔයාලට මුලින්ම account එකක් create කරගන්න තැනට එන්න පුළුවන්. හරි, ඉතින් අපි බලමු මෙන්න මේ විදිහට අපි account එකක් create කරගන්නේ කොහොමද කියලා. හරි, ඉතින් යාළුවනේ මම මේ විදිහට දාලා තියෙන link එක click කරලා આવොත් එහෙම ඔයාලට මුලින්ම මෙන්න මේ වගේ interface එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතනදී register වෙන්න තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට තවමත් Binance account එකක් නැත්නම් ඔයා මෙන්න මේ step ටික follow කරලා සාර්ථක Binance account එකක් create කරගන්න. මොකද Binance account එකක් අපිට ගොඩක් වැදගත් වෙනවා ඉස්සරහට. ඉතින් online job කරන කෙනෙක් නම් ඔයාලගේ මුදල් රුපියල් කරලා ඔයාගේ bank එකට ලබා ගන්න අනිවාර්යයෙන් මේ Binance account එකක් අවශ්‍ය වෙනවා. ඉතින් ඔයාලට තවම Binance account එකක් නැත්නම් අනිවාර්යයෙන්ම Binance account එකක් create කරගන්න මෙන්න මේ step ටික follow කරලා. හරි, ඉතින් මුලින්ම ඔයාලට කරන්න තියෙන්නේ email එකක් හෝ phone number එකක් මෙන්න මෙතනට ඇතුළත් කරන්න. ඉතින් මම recommend කරන්නේ ඔයාලා email address එකක් මුලින්ම මෙතනට ඇතුළත් කරන්න. email address එක ඇතුළත් කරලා ඔයාලට තියෙන්නේ මෙන්න මේ register කියන button එක click කරන්න. හරි, ඉතින් මම මෙන්න මේ විදිහට මගේ phone එකේ තියෙන email address එක ඇතුළත් කරලා මෙතන register කියන තැන click කරලා ඔයාලට පෙන්නන්නම් ඊළඟ interface එකේ අපිට මොකද කරන්න තියෙන්නේ කියලා. හරි, ඉතින් මෙන්න මේ විදිහට email address එක ලබා දීලා register button එක click කරාම මෙන්න මේ වගේ දැනකට තමයි අරන් එන්නේ. අපි ලබා දීපු email address එකට verification code එකක් එනවා. අනේ verification code එක අපි මෙතෙන්ට ඇතුළත් කරගන්න ඕනේ. මෙතෙන්ට verification code එක ඇතුළත් කරලා ඉවරලා අපිට තියෙන continue කියන button එක click කරන්න. හරි, ඉතින් ඊට පස්සේ මෙන්න මේ වගේ තැනකට තමයි අපු අරන් එන්නේ. ඊට පස්සේ අපි password එකක් enter කරන්න ඕනේ. ඉතින් password එක enter කරද්දී හොඳ strong password එකක් enter කරන්න. ඉතින් මේ password එක තමයි ඔයාලගේ නැවතත් log වෙද්දී ලබා දෙන්න ඕනි password එක. අනිවාර්යයෙන්ම ඔයාගේ ලබා දීපු email address එක සහ password එක කොහේර ලියලා හරි තියාගන්න. මොකද ඒක තමයි අපිට ගොඩක්ම වැදගත් වෙන්නේ මේ Binance එක හදද්දී සහ ඉදිරියට පවත්වාගෙන යද්දී. හරි, ඉතින් මෙතන හොඳ strong password එකක් add කරලා ඔයාලා confirm button එක click කරන්න ඕනි. හරි, ඉතින් මම මෙන්න මේ විදිහට password එකක් enter කරා. ඊට පස්සේ මම continue button එක මේ විදිහට එකපාරක් click කරනවා. මේ විදිහට click කරාට පස්සේ අපි බලමු අපිට මොන වගේ interface එකක්ද බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. හරි, ඉතින් මම මෙන්න මේ විදිහට සාර්ථකව දැන් Binance account එක create කරගෙන තියෙන්නේ. ඉතින් මෙතනදී අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ interface එකක්. ඉතින් මෙතනදී අපිට පුළුවන් next button එක click කරන්න. හරි, ඉතින් next button එක click කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ තැනක් තමයි එන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට දැන් මෙතනින් පුළුවන් Binance application එක ඔයාගේ phone එකට download කරගන්න. හරි, ඉතින් Android download කියන click කරොත් එහෙම ඔයාලට හැකියාව තියෙනවා පහසුවෙන්ම මෙන්න මේ application එක ඔයාගේ phone එකට install කරගන්න. Binance application එක ඔයාලට පුළුවන් මෙතනින් ඔයාගේ phone එකට install කරගන්න. හරි, ඉතින් මම මේ විදිහට දැනටමත් මේ application එක install කරගෙන තියෙන නිසා මම ඉස්සරහට ගිහිල්ලා පෙන්නන්නම්. ඉතින් අපි ලබා දීපු email එක සහ password එක දීලා log වෙලා බලමු අපි හදාගත්ත application එකේ අපි හදාගත්ත account එකට. හරි, ඉතින් දැන් අපි හදාගත්ත application එකේ අපි හදාගත්ත account එකට දැන් log වෙන්න මෙන්න මේ sign up login කියන button එක click කරන්න. මෙන්න මේක click කරාම අපි ලබා දීපු email එක සහ password එක ලබා දීලා අපිට හැකියාව තියෙනවා මේකට log වෙන්න.
හරි ඉතින් මේ විදිහට ක්ලික් කරාම අපව අරන් එනවා මෙන්න මේ විදිහට ලොග් වෙන තැනට. හරි ඉතින් අපි දැන් ලබා දීපු පාස්වර්ඩ් ඊමේල් එක මෙතනට ලබා දීලා ඊට පස්සේ මෙතන ලොගින් කියන බටන් එක ක්ලික් කරන්න ඕනේ. හරි ඉතින් මම මේ විදිහට ලබා දීලා මෙතන ලොගින් කියන බටන් එක ක්ලික් කරනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ පාස්වර්ඩ් එක එන්ටර් කරන්න. ඉතින් අපි බලමු මෙතනදී ඉස්සරහට ගිහිල්ලා ස්ටෙප් එකට ගිහිල්ලා බලමු අපිට ඉදිරියේදී කරන්න දෙන වැඩ මොනවාද මේ විදිහට සාර්ථකව අපේ Binance account එක හදලා verify කරගන්න කියලා. හරි ඉතින් අපි ලබා දීපු password එකත් මෙතනට ලබා දීලා අපිට තියෙන continue කියන බටන් එක ක්ලික් කරන්න. හරි ඊට පස්සේ අපිට එනවා නැවතත් email එකට verification code එකක්. අන්නේ code එක අපි මෙතනට enter කරන්න ඕනේ. මේ code එක enter කරලා අපිට තියෙන submit බටන් එක ක්ලික් කරන්න. හරි ඉතින් දැන් අපි Binance account එක create කරගෙන ඉවරයි. ඉතින් මේ තියෙන අපි හදාගත්ත Binance account එක. ඉතින් මේ තියෙන මම අලුතෙන්ම හදාගත්ත Binance account එක. ඉතින් මෙතනදී අපිට අර $100ක බෝනස් එක ලබා ගන්න පුළුවන්. මේක verify කරගත්තට පස්සේ හරි ඉතින් Binance account එක මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මම පොඩි හැඳින්වීමක් කරන්න මෙතන asset එක හරහා අපේ තියෙන balance බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ future කියන තැනට આવොත් අපිට future trading කරන්න හැකියාව තියෙනවා. ඉතින් මේවා ගැන මම වීඩියෝස් ඔයාලට ඉස්සරහට අරගෙන එන්නම් මේ future trading හරහා හෝ spot trade හරහා ඔයාලා trade කරන්නේ කොහොමද කියලා මම ඉදිරියේදී කට්ටියට වීඩියෝ අරගෙන එන්නම්. ඒ වගේම මෙතන home කියන තැනට ආවොත් එහෙම මෙන්න මෙතනදී තමයි අපිට සම්පූර්ණ විස්තරය බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපිට තියෙන ඒ කියන්නේ මේ වෙනකොට තියෙන රේට් බලා ගන්න පුළුවන්. ඒ වගේම P2P orders දාන්න පුළුවන්. කියන්නේ අපේ ගාව තියෙන ඩොලර් අපිට USDT මාරු කරලා ලංකාවේ බැංකුවට දා ගන්න පුළුවන්. ඒ වගේ දේවල් කරන්න පුළුවන් මේ Binance එකේ මේ ඉස්සරහා page එකෙන්. හරි ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි මෙන්න මේ වගේ තැනක්. මෙන්න මේ verify කියලා තැනක් තියෙනවා. verify your identity කියලා මෙන්න මෙතනට ඇවිල්ලා ඔයාලා ඔයාගේ identity verification එක කරගන්න ඕනේ. ඒකට මෙන්න මේ verify කියන කොට ඔයාලට පුළුවන් click කරන්න. හරි ඉතින් verify කියන තැනට ආවොත් එහෙම ඔයාලට මෙන්න මේ වගේ තවත් page එකක් බලා ගන්න පුළුවන්. හරි ඉතින් මෙතනදී ඔයාලට residence එක සහ ඔයාලා මොකෙන්ද මේ විදිහට verify කරන්න කියලා සඳහන් කරන්න ඕනේ. ඉතින් ඔයාලට ශ්‍රී ලංකා කියලා මෙන්න මේ විදිහට අතුලක් කරලා තියෙනවා. ID card එක තමයි මේක recommend කරලා තියෙනවා. ඔයාලට පුළුවන් ID card එක හරහා මෙතනදී සාර්ථකව ඔයාගේ verification එක කරගන්න. හරි ඉතින් මෙතනදී continue කියන බටන් එක මම මේ විදිහට click කරනවා. හරි ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනදී take picture upload photos කියලා දෙකක් තියෙනවා. ඉතින් මුලින්ම ඔයාලට document verification එක කරගන්න ඕනේ. ඒකට මෙන්න මේ take picture එක ක්ලික් කරොත් එහෙම ඔයාලට ඒ වෙලාවේ ෆොටෝ එකක් ගහලා අප්ලෝඩ් කරන්න පුළුවන්. එහෙම නැත්නම් upload photos කියන එක ක්ලික් කරොත් එහෙම ඔයාගේ ෆෝන් එකේ ගහලා තියෙන ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්න හැකියාව තියෙනවා. හරි ඉතින් මෙතනදී take picture කියන එකට ගියොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. හරි ඉතින් ඒක ක්ලික් කරලා ඔයාලට තියෙන continue බටන් එක ක්ලික් කරන්න. හරි ඉතින් continue කියන බටන් එක ක්ලික් කරාට පස්සේ අපිට මෙන්න මෙතනදී බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට cam එක open වෙනවා. මේ cam එක open වුණාට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ document එක upload කරන්න. ඉතින් එහෙම නැත්නම් මෙතන upload your photo කියන එකට ගියොත් එහෙම upload your document කියන එකට ගියොත් එහෙම මෙන්න මේ විදිහට අපිට ඇඩ් කරන්න පුළුවන් front side එක සහ back side එක මෙන්න මෙතනට ඔයාගේ ID එකේ ඉස්සරහා සහ පිටිපස්ස පැත්ත මෙන්න මේ විදිහට අප්ලෝඩ් කරලා වඩ පුළුවන් continue කියන බටන් එක ක්ලික් කරන්න. හරි ඉතින් මේ විදිහට continue කරාට පස්සේ ඔයාලට එනවා facial verification එකක් කරන්න. ඉතින් facial verification එක කරාට පස්සේ ඔයාලට හැකියාව තියෙනවා සාර්ථකව මේක verify කරගන්න. හරි ඉතින් මේ වගේ මේ විදිහට verify කරගත්තට පස්සේ අපිට මේ විදිහට USDT 100ක බෝනස් එක ලබා ගන්න පුළුවන්. ඉතින් මේ USDT 100 ඉතින් ඔයාලට trading fee එකක් විදිහට තමයි හම්බෙන්නේ. ඉතින් trading fee එකක් කියන්නේ ඔයාලා trade කරද්දී ඉතින් ඕනෙම කෙනෙක් trade කරද්දී trading fee එකක් කැපෙනවා. ඉතින් ඕනෙම cryptocurrency එකක් එක්ක trade කරද්දී ඒකේ trading fee එකක් ලබා ගන්නවා Binance එකෙන්. ඉතින් අන්නේ Binance එකෙන් ලබා ගන්න trading fee එක cover කරගන්න පුළුවන් ඔයාලට මේ හම්බෙන USDT 100න් ඩොලර් 100න් ඔයාලට පුළුවන් ඒක cover කරගන්න. ඔයාලට ඇති තරම් trade කරන්න පුළුවන්. මොකද ඔයාලට fee එකක් කැපෙන්නේ නැහැ. මෙතනදී කිසිම ඩොලර් ප්‍රමාණයක් කැපෙන්නේ නැතුව ඔයාලට trade කරන්න පුළුවන් මෙන්න මේ trading fee එක කරහා. ඉතින් මේක ගොඩක් වැදගත් වෙනවා අපිට. ඉතින් ගොඩක් වටිනවා. ඉතින් අන්නේ විදිහට ඔයාලට trade කරන්න නම් ඔයාලා අනිවාර්යයෙන්ම මේ trading fee එක ලබා ගන්න අලුතෙන් register වෙන කෙනෙක්ට තමයි මේ විදිහට මේක ලබා ගන්න පුළුවන් වෙන්නේ. හරි ඉතින් ඒ වගේම තමයි මෙතනදී ඔයාලා මේ document ඇතුළත් කරද්දී
හරිම ඩොකියුමන්ට් ඇතුළත් කරන්න ඕනේ. මොකද මේක ඉස්සරහට ඔයාලට ගොඩක් වැදගත් වෙයි. ඉතින් ID කාඩ් එක ලබා දෙනවා නම් ඔයාගේ ඇත්තම ID කාඩ් එකක් ඔයාලා ලබා දෙන්න. ඒ විදිහට ලබා දීලා ඔයාගේ නිවැරදි තොරතුරු ලබා දීලා ඔයාලා මේකේ වෙරිෆයි එක කරගන්න. හරි ඊට පස්සේ facial verification එක තියෙන්නේ ඔයාගේ face එකට cam එක අල්ලන්න තියෙන්නේ. ඒ විදිහට කරලා ඔයාලට පුළුවන් පහසුවෙන්ම ඔයාගේ Binance එක verify කරගන්න. ඉතින් මට මේ ලයික් කරලා පෙන්වන්න විදියක් නැහැ. මොකද මගේ මේනකොට Binance account එකක් තියෙනවා. ඒ නිසා මට නැවතත් Binance account එකක් මගේ නමට හදන්න බැරි නිසා මං ඔය කට්ටියට මං හදලා තියෙන Binance account එකෙන් ඊට පස්සේ පෙන්වන්නම් verify වුණාට පස්සේ මොන වගේ option එකක්ද තියෙන්නේ කියලා. හරි ඉතින් මෙතනදී verify කරන්න කලින් මේ ඉරිකැල් තුන අයගන්න ක්ලික් කරොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන unverified කියලා තමයි තියෙන්නේ. මේක කොළ පාටෙන් verified කියලා වැටෙන්න ඕනේ. ඉතින් ඒක මම ඔය කට්ටියට පෙන්නන්නම්. හරි ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට කොළ පාටෙන් verified කියලා වැටෙන්න ඕනේ. අන්න එතකොට තමයි ඔයාලගේ account එක සාර්ථකව verify වෙලා තියෙන්නේ. එතකොට ඔයාලට අර කිව්ව USDT 100ක bonus එකත් ලබා ගන්න හැකියාව තියෙනවා. හරි ඉතින් මෙන්න මේ විදිහට තමයි Binance සරහා USDT 100ක trading fee එකක් කියන්නේ USDT 100ක bonus එකක් ඔයාලට ලබා ගන්න පුළුවන් වෙන්නේ. හරි ඉතින් අද වීඩියෝ එකෙන් කට්ටියට Binance account එකක් create කරන විදිහ සහ USDT 100ක bonus එකක් ලබා ගන්න විදිහ තමයි මම ඔය කට්ටියට පැහැදිලි කරේ. ඉතින් ඔයාලට මෙන්න මේ වගේ වීඩියෝ නරඹන්න පුළුවන් අපේ channel එක subscribe කරලා තියාගත්තොත් අපේ වීඩියෝ එක හොඳයි නම් තවත් යාළුවෝට බලන්න share කරන්න. ඔයාලට පුළුවන් අලුතින් ඉන්න යාළුවන්ටත් මේ Binance app එක හඳුන්වා දීලා ඔයාලට bonus ලබා ගන්න. හරි ඉතින් මම මේ වීඩියෝ එක මේ විදිහට ඉවර කරන්න. ඉතින් Binance එක සම්බන්ධව ඒ වගේම Binance එකේ අපි සල්ලි දාන්න නැතුව trade කරන්න නැතුව මුදල් උපයන්න පුළුවන් ක්‍රම තියෙනවා. අන්නේ ක්‍රමත් මම තවත් වීඩියෝ එකකින් ඔය කට්ටියට අරගෙන එන්නම්. ඉස්සරහට Binance එක සම්බන්ධ වීඩියෝ කිහිපයක්ම අරන් එන්නම්. trade කරන්නේ කොහොමද? එයාගේම cryptocurrency buy කරන්නේ කොහොමද? USDT buy කරන්නේ කොහොමද? එයාගෙන් P2P trade කරලා ලංකාවේ බැංකුවට රුපියල් කරලා ලබා ගන්නේ කොහොමද? මෙන්න මේ වගේ දේවල් සම්බන්ධයෙන් මම ඉස්සරහට ඔය කට්ටියට වීඩියෝ අරන් එන්නම්. ඉතින් මම මේ වීඩියෝ එක මේ විදිහට ඉවර කරන්නම්. අපේ channel එක subscribe කරලා තියාගන්න. එතකොට ඔයාලට ඒ වගේ වීඩියෝස් දිනපතා නරඹන්න පුළුවන්. හරි ඉතින් මම මේ වීඩියෝ එක මේ විදිහට ඉවර කරන්නම්. හැමෝටම සුබ දවසක්.